ඔබට බලපාන්නා වූ අහිතකර ශක්තියින් ඒ අපලුපද්‍රව දෝෂයන් අවම කර ගැනීමේ තවත් එක්තරා ශාන්ති කර්මයක් අද මං ඔබ දැනුවත් කරනවා. අපේ ජීවිතේ යහපත් පැත්තට සුබ පැත්තට අපේ දේවල් ළඟා කරගන්නේ කොහොමද? අද විශේෂ වශයෙන් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේගේ තවත් ආස්කමක් හා සමාන සෙත් කවියක් මං අද ඔබට දෙන්න හිතුවා. හැමදාම හිමිදිරි උදෑසන ඉර උදාවත් සමග මේ සෙත් කවිය 3 වතාවක් සජ්ජායනය කර මේ සෙත් කවිය කාලයක් කියනකොට ඔබට ලොකු වෙනසක් දකින්න ලැබෙයි. ලොකු ප්‍රතිඵල තියෙන පැරණි සෙත් කවියක් මේක. ආයුබෝවන්, වාසනාවන්ත සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාට. ඉතින් මං අද ඔබට විශේෂයෙන් ලබා දෙන්න හිතුවේ පෙර මා සඳහන් කර පරිදි පෙර වීඩියෝ එකේ දැක්වූ පරිදි විශේෂ වශයෙන් ඔබේ නිවසේ සිටින ඔබේ සමීපතයාගේ වගේම ඔබට බලපාන්නා වූ අහිතකර ශක්තියින් සහ ඒ අපලුපද්‍රව දෝෂයන් අවම කර ගැනීමේ මාර්ගයක් තවත් එක්තරා ශාන්ති කර්මයක් සම්බන්ධව අද මං ඔබ දැනුවත් කරනවා. මෙහිදී සියලුම ග්‍රහයින්ගේ එන අසුභ කිරණ, කර්මානුරූපව බලපාන්නා වූ දුර්වල තරංග ප්‍රභේදයන් ඉවත් කර අපේ ජීවිතේ යහපත් පැත්තට සුබ පැත්තට අපේ දේවල් ළඟා කරගන්නේ කොහොමද කියන දේ මම අද ඔබට ලබා දෙනවා. මෙහිදී අප අද විශේෂ වශයෙන් ඔයාලට අපේ මේ සම්බුද්ධ ශාසනය ලංකාද්වීපය ආරක්ෂා කරන්නා වූ ශ්‍රීමත් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේගේ ආශිර්වාදය ලබාගෙන අපේ ජීවිතේ අපේ අරමුණු කරා ලං වෙන ආකාරය වගේම අපිට එදිනෙදා බලපාන්නා වූ ඒ දුර්වල බලපෑම් දුර්වල ශක්තියින් ඉවත් කරමින් අපේ ඉදිරි කටයුතු සාර්ථකව ඉෂ්ට කරගන්නේ කොහොමද සහ ඒ වෙනුවෙන් අපි කළ යුතු තවත් ආස්කමක් හා සමාන සුවිශේෂී සෙත් කවියක් මං අද ඔබට දෙන්න හිතුවා. මා පෙර වීඩියෝ එකේ සඳහන් කර පරිදි මා ඔබ වෙත කිව්වා ඊළඟ අවස්ථාවේදී ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ උදෙසා ඒ ලබා දෙන්නා වූ සෙත් කවියක් ඔබට ලබා දෙනවා සහ ඒ ඔස්සේ ඔබ කොහොමද ඔබගේ ඒ සෙනසුරු කියන ග්‍රහයාගේ අගුණ කිරණ අවම කරගන්න කියලා. ඉතින් අපි දන්නවා ඔබ අප සියලු දෙනා දන්න කරුණක් තමයි විෂ්ණු දෙවියොත් සෙනසුරුගේ අපල කාලේ බටකොළ කෑවා කියන එක. ඕක ජනප්‍රවාදයේ සඳහන් වෙලා තියෙන එක්තරා කතාංගයක් වෙලා තියෙනවා. විෂ්ණු දෙවියෝ ඒ අපල කාල සීමාවේදී කැලෑවේ ඇතුළේ පරිසරයක ඉඳලා ඒ අපල කාල සීමාව තුළ බටකොළ අනුභව කරලා තමයි ඒ කාල සීමාව පහු කරලා තියෙන්නේ. ඊට පස්සේ අපල කාලේ යොරුණාට පස්සේ විෂ්ණු දෙවියෝ එනවා සෙනසුරු කියන ග්‍රහය හමු වෙන්න. ඒකලා විෂ්ණු දෙවියෝ අහනවා සෙනසුරුගේ කාලේ මට කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. මං කිසි දෙයකින් පීඩා වුණේ නැහැ. ඒ කාලේ මං හොඳ විදිහට ගත කරානේ කියලා. ඊට පස්සේ සෙනසුරු කියනවා දෙවි කෙනෙක් වෙලත් ඔබ වහන්සේට සිද්ධ වුණා මේ සෙනසුරුගේ අගුණ කාලෙදී බටකොළ කාලා වලක කැලෑවක වාසය කරන්න සිද්ධ වුණ එකෙන් තමයි අපල ගෙවුනේ කියලා සෙනසුරු ග්‍රහයා ඒ අවස්ථාවේදී පිළිතුරු දෙනවා විෂ්ණු දෙවියන්ට. මේක ජනප්‍රවාදයේ සඳහන් වෙලා තියෙන දෙයක්. ඉතින් එහිදී අපිට හිතන්න පුළුවන් අපේ අතීත ප්‍රධාන අපිට ශේකර හැකි කර්මක් තියෙනවා. හැබැයි අප ඔබ ආනන්තරීය පාප කර්ම සිදු කරලා නැත්තම් අපේ කරන යහපත් දේවල් වලින් ඒවා ශේකර ගන්න පුළුවන් හැකියාව තියෙනවා. විෂ්ණු දෙවිය බටකොළ කෑවා තමයි. නමුත් හානියක් නැතුව ඒ කාලේ බටකොළ හරි ආහාරයට ලැබුණානේ විෂ්ණු දෙවියන්ට. එතන බටකොළ හෝ ආහාරයට ලැබෙන්න මොකක් හරි කුසලයක් තිබිලා තියෙනවනේ. ඒ වගේ අපිටත් පුළුවන් අපේ ජීවිතේ හරි මඟ මොකද්ද කියන එක තේරුම් අරගෙන හරි දේවල් කරගෙන හරි වත්පිළිවෙත් මොනවද කියලා තේරුම් අරගෙන අපේ ගමන අපිට යන්න පුළුවන්. ඒ දේ නිවැරදි විදිහට නිසියාකාරව සිද්ධ කිරීම තමයි ඉතා වැදගත් වෙන්නේ. ඉතින් මට ඔබට කියන්න ඕනේ උනේ ඇත්තටම අපිට පුළුවන් මේ විශ්වයේ තියෙන අනන්ත ශක්තියින් කදම්බයන් අප වෙත ඇබ්සෝබ් කරගෙන අපේ ජීවිතේ එක්තරා කාල සීමාවල් වලදී අපිට
හොඳ දේවල් මොනවාද සිද්ධ වෙන්න තියෙන්නේ, නරක දේවල් මොනවාද සිද්ධ වෙන්න තියෙන්නේ, අනාගතයේ මේ කාලේ මේ දේවල් කොයි විදිහට සිද්ධ වෙන්නේ කියන එක දක්ෂ ජ්‍යොතිර්වේදියෙක් ලවා ඔබට පරීක්ෂා කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අපිට පුළුවන් කල්තියා මේ කාලේ මේ දේ සිද්ධ වෙන්න තියෙනවා, මේ කාලේ හොඳ දෙයක් වෙන්න තියෙනවා, මේ කාලේ නරක දෙයක් වෙන්න තියෙනවා. අපිට එතකොට කල්තියා සූදානම් වෙන්න පුළුවන්. මේ වෙනුවෙන් අපි මොකද්ද කළ යුත්තේ? හැබැයි ඔබට අපල තියෙන කාලෙදි විතරක් නෙවෙයි, අපල තියෙන කාලේ විතරක් ගිහිල්ලා මල් වට්ටියක් අරන් ගිහිල්ලා බෝධි පූජාවක් තිබ්බා කියලා පිරිකරක් ගෙනිහිල්ලා චෛත්‍යෙට පූජා කරා කියලා එහෙම අකුසල ෂේ කරගන්න බෑ. මොකද අපේ පරාර්ථකාමීත්වය ඊටාම වැදගත් වෙනවා. මොකද හොඳ කාලේ අනිවාර්යෙන් ඔබට හොඳම ග්‍රහයෙක්ගේ කාලයක් ගත කරනවා වෙන්න පුළුවන්. ජීවිතේ හැම දෙයක්ම කිසිදු අගහිඟයකින් තොරව ලැබෙනවා වෙන්න පුළුවන්. අන්න ඒ කාලේ ඔබ වැඩිපුර පුණ්‍ය කටයුතු වලට යොමු වෙන්න ඕනේ. මොකද හොඳ කාලේ කරන හොඳ දේවල් නරක කාලේ කරන්නේ අර හොඳ දේවල් වලින් අපි ආරක්ෂා කරන්නේ. අන්න ඒ දේ ඔළුවේ තියාගන්න ඕනේ. එතකොට අපිව නිකම්ම නරක කාලයක් ලැබුවත් මොකද අපි විශ්වයට හොඳ දේවල් දීලානේ තියෙන්නේ. ඒ කියන්නේ අපේ අතින් අකුසල සිද්ධ වෙලා නැහැ. අපි දැනුවත් මනස අපේ පිරිසිදුයි, මනස නිර්මලයි, ධාර්මිකව ජීවත් වෙන්නේ. ඒ වගේ මට්ටමක අපි හිටියොත් අර කාලෙදී වුණත් අපිට වෙන්න තියෙන දේවල් අවම මට්ටමින් 150ක් 60ක් අඩු වෙලා යනවා. හිතන්නකෝ ඔය ඇක්සිඩන්ට් එකක් වෙලා අතක් අකුලක් නැති වෙලා මුළු ජීවිත කාලෙම එක තැනකට වෙලා ඉන්න සිද්ධ වෙන ස්වභාවයක් ගොඩනැගෙන්න තියෙනවා නම් සමහර විට ඔය යන ගමනක් විමනක් අතරතුර නිකන් කකුලක් පෙරලිලා උලුක් වෙලා හරි එහෙම නැත්නම් පොඩි තුවාලයක් වෙලා හරි ඒ දේ මග ඇරෙන්න පුළුවන්. එහෙම වෙන්නේ අර පුණ්‍ය ශක්තියින් වල තියෙන ශක්තියත් එක්ක, ඒ වගේ බලයත් එක්ක, ඒ වගේ බලය පිහිටීමත් එක්ක. ඒ වගේ අපි නිතරම හොඳ දේවල් කරන්න යොමු වෙන්න ඕනේ. ඒ වගේම තමයි තව කෙනෙක් දිහා බලලා සතුටු වෙන්න පුළුවන් නම්, තව කෙනෙක්ට ඊර්ෂ්‍යා නොකර ඉන්න පුළුවන් නම්, තව කෙනෙක් එක්ක වෛරයක් ඇති නොකර ගන්න පුළුවන් නම්, නිතරම සියලු සත්වයාට මෛත්‍රී සහගත සිත පතුරවන්න පුළුවන් නම්, ඒ මට්ටමට මනස හදා ගන්න පුළුවන් නම් අපේ ජීවිතේ අපි නොදැනුවත්වම සාර්ථක වීම සහ අපේ අඩිතාලම සකස් කරගන්න පුළුවන් හැකියාව ඒ ඔස්සේ නිර්මාණය වෙනවා. ඉතින් මේ මං අද ඔබට දෙන සෙත් කවියේ මහානුභාව සම්පන්නේ ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේගේ බලය තුලින් මොකද විෂ්ණු දෙවියෝ දැන් මේ කලියුගයේ තමයි අපි ගෙවන්නේ. මේ කලියුගයේ විෂ්ණු දෙවියෝ ජීවමානව තිරුපති දෙවලේ වැඩ ඉන්නවා. එතකොට විෂ්ණු දෙවියන්ගේ ශක්තිය අනන්ත ලෙස ලැබෙන කාලයක්. මොකද ශ්‍රී විෂ්ණු උත්තමයන් වහන්සේ කියන්නේ මතු බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන උත්තමයන් වහන්සේ නමක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පිරිනුවන් මංචකය අවස්ථාවේදී පිරිනුවන් පාණ්ඩ ආසන්න කාල සීමාවකදී ශක්‍ර දේවේන්ද්‍රයාට ආරාධනා කරලා කියනවා මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න ඕනේ চিරාත් කාලයක් කියලා. ඊට පස්සේ ඒ වගේ চিරාත් කාලයක් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න ඕනේ වැඩපිළිවෙල හදන්න කියලා ආරාධනාවක් කරනවා ශක්‍ර දේවේන්ද්‍රයාට. ඊට පස්සේ ශක්‍ර දේවේන්ද්‍රයා තෝරගන්නේ මේකට සුදුසුම කෙනා විෂ්ණු දෙවියෝ කියලා. සුදුසුම කෙනා විෂ්ණු දෙවියෝ කියලා තෝරගෙන විෂ්ණු දෙවියෝ මතු බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරනවානේ. එතකොට විෂ්ණු දෙවියන්ට ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ බාර දෙනවා මේ සම්බුද්ධ ශාසනයත් ලංකාද්වීපයත් ආරක්ෂා කිරීමේ වගකීම එදා බාර දෙනවා විෂ්ණු දෙවියන්ට. ජනප්‍රවාදී සඳහන් වෙන ආකාරයට එදා ඉඳලා විෂ්ණු දෙවියන්ගේ ශක්ති කදම්බයන් විශ්වයට අපි නොහිතන අවස්ථාවල ගොඩනැගෙන අවස්ථා නොසෑහෙන්න තියෙනවා. මෙවැනි මහා ශාක්‍ය දෙවි කෙනෙක්ගේ ආශිර්වාදය ලබන්න ඔබෙත් සසරේ යම්කිසි පිනක් තිබිය යුතුයි. සහ මෙහෙම දෙයක් තියෙනවා, විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදය දවසින් දෙකකින් ලබන්න ටිකක් අපහසුයි. ටික කාලයක් ගත වෙනවා. සාමාන්‍යයෙන් අනිත් සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය ඉතා ඉක්මනින් ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. උදාහරණයක් විදිහට සිද්ධ සූනියන් ගම්බාරු උත්තමයන් වහන්සේට මාසයක් වගේ කාලයක් නිවැරදි විදිහට පහන තිබ්බොත් මාසයෙන් එකමාරෙන් වගේ උන්වහන්සේගේ බැල්ම ශක්තිය විශේෂයෙන් වරම්ලාභී දරුවන්ට ලැබෙන අවස්ථා තියෙනවා. නමුත් දැන් විෂ්ණු දෙවියන්ගේ ශක්තිය සහ පිහිට ලැබෙන්න ඒ පුද්ගලයාට කාලයක් ගත වෙනවා. මාස 6ක අවුරුද්දක වගේ කාල සීමාවක් තියෙනවා. සහ ඒ තියෙන කුසල අකුසල ශක්තියින් එක්ක මාසෙන් දෙකෙන් දවස් 7න් 14න් 21න් ලැබෙන්නත් පුළුවන්. ඒක ඇවිල්ලා ඔබගේ තියෙන කර්ම ශක්තියත් එක්ක තමයි අඩු වැඩි වීම වෙන්නේ කාල සීමාව. ඉතින් අද මන් දෙන මේ සෙත් කවිය ඔබ නිවැරදි ලෙස භාවිතා කර මා සඳහන් කරන මට්ටමින් භාවිතා කරලා බලන්න මේකේ තියෙන ප්‍රතිඵල මොකක්ද කියලා.
ඔබ නිතර යහපත් වෙන්න, ඔබ නිතර ගුණගරුක වෙන්න, ඔබ නිතර අනිත් සියලු සත්වයාට මෛත්‍රී සාගත සිත පතුරවන්න, යහපත් දේ කරන්න. ඔබ කරන දේෙන් තව කෙනෙකුට හානියක් වෙනවද නැද්ද කියන එක දෙපාරක් හිතලා වැඩ කරන්න. ඒ වගේම ඔබේ ජීවිත චර්යාව හරි විදිහට නිවැරදි විදිහට අදාළ තැනදී ගලපලා එදිනෙදා කටයුතු කරන්න උත්සාහ කරන්න. මේ දේවල් තුලින් අපේ ජීවිතයේ මෙලොව වගේම පරලොව ජීවිතෙත් යහපත් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මා ලබා දෙන්නා වූ මේ සෙත් කවියේ ශක්ති බල මහිමේ ප්‍රතිඵල කොහොමද කියලා ඔබට ඉස්සරහට දකින්න ලැබෙයි, පෙනෙන්න ලැබෙයි, අසන්නට ලැබෙයි. ඒ දේවල් මොනවාද කියලා අපිවත් දැනුවත් කරන්න. ඉතින් මෙහිදී ප්‍රධාන වශයෙන් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ කියන්නේ මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, ලංකාද්වීපය ආරක්ෂා කරන මහා ශාක්‍ය දෙව්උත්තමයෙක් කිව්වොත් මම නිවැරදි. විෂ්ණු දෙවියන්ගේ ප්‍රධාන ස්ථානය වෙනුවේ ඉන්දියාවේ, දකුණු ඉන්දියාවේ ආන්ධ්‍ර ප්‍රදේශයේ කඳු පන්තියකින් සමන්විත වූ ඒ තිරුමාලා කියන නගරයට අයත් තිරුපති කියන ඒ කෝවිලේ හින්දු බැතිමතුන්ගේ ලොකු විශ්වාසයක් තියෙනවා විෂ්ණු දෙවියෝ ජීවමානව වැඩ ඉන්නවා කියලා. ඒ වගේම ලංකාවේද දෙවුන්දර දේවාලයේ විෂ්ණු දෙවියන්ගේ විශාල ශක්තියින් කදම්බයක් ගොනු වෙච්ච තැනක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි යහපත් දේ හරි විදිහට කරගෙන විෂ්ණු දෙවි හාමුදුරුවන්ගේ ශක්තිය සහ පිහිට අපිට ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හැබැයි මේ දේවල් අපි හරි විදිහට නිවැරදිව නිසියාකාරව ඉෂ්ට කරන්න ඕනේ. මොකද අපි විෂ්ණු දෙවියන්ට යාතිකා කරනකොට, විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාද බලාපොරොත්තු වෙනකොට ඒ ස්තෝත්‍ර සජ්ජායනාවේදී විශේෂයෙන් අපිට ඒ මහා ශාක්‍ය දෙවි දේවතාවුන් වහන්සේලා යටතේ ඉන්න අල්පේ ශාක්‍ය දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවි දේවතාවෝ, පරිවාර දෙවිවරු දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් වැඩ ඉන්නවා උන්වහන්සේලා යටතේ. ඉතින් සමහර වෙලාවට ඔය විෂ්ණු දෙවියන්ගේ ප්‍රතිඵල පිහිට බලාපොරොත්තු වෙනකොට උන්වහන්සේ යටතේ සිටින පරිවාර දෙවි කෙනෙක්ගෙන් හෝ ඒ දේ ඉෂ්ට වෙන්න තියෙන ශක්තිය වැඩි ඔබගේ පෙර තියෙන කුසල කුසල කර්මයන් එක්ක. ඉතින් ඇත්තටම අද දින තුල මේ මා සඳහන් කරන්නා වූ සෙත් කවිය හැමදාම හිමිදිරි උදෑසන ඉර උදාවත් සමග බුදු පහන දල්වා විෂ්ණු දෙවියෝ වෙනුවෙන් විශේෂ පහනක් දැල්විය යුතු නැහැ. මොකද තමුන් වාසය කරන ස්ථානයේ කිලිටි අකිලිටි පිරිසිදු අපිරිසිදු භාවයන් එක්ක දෙවිවරුන්ට පහන් දැල්වීම සුදුසුද නැද්ද කියන එකේ ගැටලුවක් එනවා තමුන් වාසය කරන ස්ථානෙත් එක්ක. ඉතින් මේ සෙත් කවිය විශේෂ වශයෙන් ඔබගේ එදිනෙදා කටයුතු වල සඵලත්වය උදෙසාද, ඒ වගේම විශේෂ වශයෙන් ග්‍රහ බලපෑම්, සෙනසුරු බුධ බ්‍රහස්පති රාහු කේතු වගේ ග්‍රහයන්ගේ දුර්වල බලපෑම් මතුවෙන කාලවලදී විෂ්ණු දෙවි හාමුදුරුවන්ගේ ලොකු ආශිර්වාදයක් මේ තුලින් ඔබට ළඟා කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම ධන ශක්තිය, ජන ශක්තිය, ආයු බලය, පිරිස් බලය, ඒ වගේම ප්‍රඥාව වර්ධනය කර ගැනීමටත් මේ සෙත් කවිය ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් මම මේ තුලින් අදහස් කරන්නේ ඇත්තටම මේ සමාජයේ යටපත් වෙලා හැංගිලා තියෙන දෙයක්. කවුරුන් හෝ ප්‍රයෝජනයක් අරගෙන මේ තුලින් ජීවිතයට යහපත් ප්‍රතිඵලයක් උදා කරගත හැකි නම් ඒක මටත් කුසලයක් වෙනවා සහ ඔබටත් යහපතක් වෙනවා කියන සිතුවිල්ලත් එක්ක තමයි මම අද මේ වගේ දෙයක් ඔබට ලබා දෙන්න තීරණය කරේ. ඉතින් මෙහිදී ඔබ කළ යුත්තේ මුලින් ගෙදර සමන් පිච්ච හෝ ගැට පිච්ච මල් ටිකක් බුද්ධ පූජාව තියෙන ආසන්නේ බුදු පහන තියෙන තැන තබා හඳුන් කූරක් දල්වා බුදුන් අද කරණීය මෙත්ත සූත්‍රයේ මුලින් සජ්ජායනය කරන්න. ඔබ සියලු දෙනාට කරණීය මෙත්ත සූත්‍රය දන්නවා කියලා මම හිතනවා. ඊට පස්සේ දෙවියන්ට පුණ්‍යානුමෝදනා කිරීමට පෙර මල් පහන් ටික ගිලන්පස නම් ගිලන්පස, බුද්ධ පූජාව නම් ඒ උදෑසන සිදු කරන බුද්ධ පූජාව කැප කරලා තථාගතයන් වහන්සේට ඉන් පසුව මේ විෂ්ණු දෙවියන්ගේ සෙත් කවිය 3 වතාවක් සජ්ජායනය කර අදිෂ්ඨාන කරන්න. මේ තුලින් මාහට බලපාන්නා වූ මාට තිබෙන්නා වූ ඇස්වහ දෝෂ, කටවහ දෝෂ, හෝවහ දෝෂ, අධිහූනියන් දෝෂ, ඒ වගේම නවග්‍රහ මණ්ඩලයේ වෙන රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, කිවි, ශනි, රාහු, කේතු කියන මේ නවග්‍රහයන් ඇතිවන සියලුම දෝෂාන්තකාරයන් උපද්‍රවයන් දුරු වෙලා ඉදිරි කටයුතු සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගන්න අවශ්‍ය ශක්තිය මා වෙත ගොනු වෙන්න කියලා අදිෂ්ඨාන කරලා
විෂ්ණුදේහි රාජෝත්තමයන්න් වහන්සේ ප්‍රධාන සෙසු සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා කළ යුතුයි. මේ විදිහට තමයි සිද්ධ වෙන්න තියෙන්නේ. ඉතින් මම දැන් ඔබට සෙත් කවිය මොකක්ද කියන එක කියනවා. මෙහිදී අක්ෂර වින්‍යාසය ඉතා වැදගත්. ඒ වගේම වීඩියෝ එකේ ඒ සෙත් කවිය ඔබට බලා ගන්න පුළුවන්. අක්ෂරවල ගැටලුවක් තියෙනවද? ඔබට උච්චාරණයේ අපහසුයක් තිබුණොත් එය බලාගෙන හරි ඔබට කියන්න පුළුවන්. ඔබට තව මේ සම්බන්ධව කුමන හෝ ගැටලුවක් පැන නැගියත් නම් තිරයේ දිස් වෙන දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. ඉතා ඉක්මනින් ප්‍රතිචාර දක්වනවා. ඔබට මම දැන් මේ සෙත් කවිය අද දවසේ ඉදිරිපත් කරනවා. එහෙමනම් මේ සාර්ථක ප්‍රතිඵල අත්වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාට. මේ දක්වන්නේ සෙත් කවිය මේ ආකාරයට සජ්ජායනය කරන්න. අඹර විල බෙලි වනය ගජ කුඹු තලය විසිසිරි කත ඇති උර මත අමරපති වෙනු රදුනි මේ ඇදුම අනුව යොමු කර ඔබගේ යුග නෙත ගැඹර නවග්‍රහා අපල උවදුරු සිඳැර පිණිකැට පරිදි අලපත මෙවර අප දැක සිතැඟි ඉටු කර නිබඳගෙන දෙනු මැනවි සුබ සෙත. එතකොට ඔය අවසාන පදයේදී මෙවර අප දැක සිතැඟි ඉටු කර නිබඳ ගෙන දෙනු මැනවි සුබ සිත කියන එක මෙවර මා දැක සිතැඟි ඉටු කර කියලා කියන්නත් පුළුවන්. ඔබ සියලු දෙනා වෙනුවෙන් කියනවා නම් මෙවර අප දැක කියලා කියන්න. ඒ වගේ මේ සෙත් කවියේ කාලයක් කියනකොට ඔබට ඇත්තටම ලොකු වෙනසක් දකින්න ලැබෙයි. ඒක ටික කාලයක් කියනකොට සිද්ධ වෙනවා, කටපාඩම් වෙනවා. ඒ සිද්ධියත් එක්ක ඔබට උදෑසන විතරක් නෙවෙයි විශේෂ අවස්ථාවලදීත් ඔය සෙත් කවිය සිහිපත් කරලා විෂ්ණුදේහි හාමුදුරුවන්ටයි ලක්ෂ්මී දේව මාතාවටයි පුණ්‍යානුමෝදනා පින් අනුමෝදන් කරන්න පුළුවන්. ඒ වගේම වාක් ශක්තිය වර්ධනය වීමක් වෙනවා, කටහඬ මිහිරි වෙනවා, ධනාකර්ෂණය, ජනාකර්ෂණය, විශේෂයෙන් ඔය සෙනසුරු ග්‍රහයාගෙන් තියෙන අපල විපත්ති ඔය අෂ්ටමේ රාෂ්ටක වගේ ගත කරන අයට, ඒ වගේම සෙනසුරු කේන්දරයේ 22 වෙනි දිර්කානාධිපති හරි 64 වෙනි නවාසකාධිපති හරි වෙලා ඉන්නවා. සෙනසුරුගෙන් එන නෙගටිව් එනර්ජි එක තරමක් දුරට කන්ට්‍රෝල් වීමක් වෙනවා. ඒ වගේ ලොකු ප්‍රතිඵල තියෙන පැරණි සෙත් කවියක් මේක. ඉතින් මේකෙන් ඔබ ප්‍රයෝජන ගන්න. මේ තුලින් ඔබේ ජීවිතේ යම් ස්ටෙප් එකක් ඉස්සරහට යන්න පුළුවන් හැකියාවක් යෙදේ කියන එක නොඅනුමානයි. මේ දේ කරලා බලන්න. ඒ කරලා මම පැවසුව පරිදි අවසානයේට ඒ සියලු දෙවිවරුන්ට පුණ්‍යානුමෝදනා කරලා තමයි මෙය අවසන් කළ යුත්තේ. දින 21 මං දන්න පිරිස, මගේ වැඩ කරගන්න පිරිස ඉන්නවා. ඒගොල්ලෝ දිනපතා අවුරුදු 2-3 භාවිතා කරන පිරිස ඉන්නවා ඔය සෙත් කවිය. ඒකේ ලොකු ආශිර්වාදයක් තියෙනවා. ඒ වගේම ලොකු ප්‍රතිඵලත් එක්ක එදිනෙදා ජීවිතේ කරගෙන යන කටයුතු වලට ලොකු අස්වැසිල්ලක් වෙනවා මේ සෙත් කවිය. ඉතින් මා මේ ඉදිරිපත් කරපු සෙත් කවියෙන් ඔබත් මහඟු ප්‍රයෝජන ගනී කියලා මම හිතනවා. ඉදිරියේදී තව විශේෂ දේවල් ඔබ වෙත ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ ඇතුළු සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව රැකවරණය ඔබ සියලු දෙනා වෙත ලැබී එදිනෙදා කරන කියන සියලුම කටයුතු ਸਰවාප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්නත්, ඒ වගේම නවග්‍රහයන් වහන්සේලාගෙන් ඇතිවන්නා වූ අපල පද්‍රවයන් දුරු වෙන්නත් කියලා අදිෂ්ඨාන කරමින් මා නිහඬ වෙනවා. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.